මොකක් හරි හේතුවක් නිසා ඔයාට දැන් වැඩ කරන්න හිතලා නම් තියෙන්නේ. හරි. මෙච්චර කල් වැඩ කරේ නැත්තේ ඇයි කියන එක අමතක කරලා දාමු. ඒක ගැන අහන්න නැතුව අපි ඉස්සරහට වැඩ කරන්න පුළුවන් විදිය බලමු. කොහෙන්ද වැඩ කරන්න පටන් ගන්න ඕනේ? හැමතිස්සෙම මතක තියාගන්න ඔයාලට තව සබ්ජෙක්ට්ස් දෙකක් බැලන්ස් කරන්න තියෙනවා. බයොලොජි වල ලකුණු හදාගන්න ලේසි. මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ ඔයාලටම S එකක නැත්නම් F එකක ඉන්න කෙනෙක්ට ඔයාලට මේ කාලය ඇතුළත පුළුවන් ද A එකකට යන්න, B එකකට යන්න නැත්නම් ඔයිට වඩා උඩ ලකුණකට යන්න. බයොලොජි වලට F එකක් වගේ ගන්නවා නම් ඒක ලොකුම ලොකු අපරාධයක් කියලා මම නම් කියන්නේ. Welcome back to my YouTube channel. ඉතින් අද කතා කරන්න හදන්නේ බයොලොජි ගැන. මම කලින් වීඩියෝ එකේ කිව්වේ මේ සති කතා කරනවා කියලා ෆිසික්ස් ගැන. ඒ උනාට පොඩ්ඩක් ටොපික් එක වෙනස් කරන්න. අද බයොලොජි ගැන කතා කරලා ඊළඟ සතියේ ෆිසික්ස් ගැන කතා කරමු. මුලින්ම කියන්න ඕනේ ගොඩක් කලාවට බයොලොජි කියන්නේ පාඩම් කරන විෂයක්. සමහර තැන්වල ටිකක් තාර්කිකව හිතන් තියෙන එක වෙනම කතාවක්. ඒකට ගොඩක්ම තියෙන්නේ පාඩම් කරන්න. ඉතින් බයොලොජි වගේ සබ්ජෙක්ට් එකක් මම කියන්නේ ඕනම මට්ටමක ඉන්න කෙනෙක්ට ලකුණු ගන්න පුළුවන්. අනිවාර්යෙන් S එක නම් පාස් කරන්න අනිවාර්යයෙන්ම පුළුවන්. බයොලොජි ෆේල් වෙන එක තමයි මම කියන්නේ අමාරු. අද මම කියන්නම් කොහොමද දැනටත් බයොලොජි F එකක මට්ටමේ කවුරු හරි ඉන්නවා නම් එයාට කොහොමද උඩට යන්න පුළුවන්. තව දැනට C එකක B එකක ඉන්න කෙනෙක් කොහොමද තව ටිකක් උඩට යන්න ලකුණු එකතු කරගන්න කියලා. බයොලොජි වල ඔයාලට අමාරුයි කියලා කියන්න පුළුවන් පාඩම් වලට තියෙන්නේ. ඒ කියන්නේ තේරුම් ගන්න අමාරුයි කියලා කියන්න පුළුවන් පාඩම් වලට තියෙන්නේ ප්‍රවේණියයි අංක ජීව විද්‍යාවයි. ඒ දෙක තමයි මම මතක විදියට. අනිත් ඒවා ඔක්කොම ඔයාලා පාඩම් කරොත් ඔයාලට ලියන්න පුළුවන් මට්ටමේ ඒවා. බයොලොජි වල එක්සෑම් පේපර් එක වෙලාවෙ කරන්න විශේෂ දෙයක් නැහැනේ. ඒ කියන්නේ දැන් ඔයා උත්තරේ දන්නවා නම් ලිව්වා නැත්තම් කරන්න දෙයක් නැහැ. එතනදී උත්තර හදලා ලියන්න බෑනේ. හදලා ලියන යාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඔයාලා රිසෝස් බුක් එකේ තියෙන ඒවාට විතරයි ලකුණු හම්බ වෙන්නේ. ඒ වුණාට ෆිසික්ස් කෙමිස්ට්‍රි ගත්තොත් එහෙම නෙවෙයිනේ. ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි වල ඔයාලට ක්‍රමය මතකයි නම් ඒ වෙලාවේ ගාන හදන්න මොකක් හරි කරලා try කරන්න පුළුවන්. ඒ බයොලොජි වල එහෙම කරන්න තියෙන දේ අඩුයි. ඒ හින්දා බයොලොජි වල ලකුණු ඔයාලා ගෙදරින් අරන් යනවා වගේ තමයි. එක්ක ඔයා දන්නවා නැත්නම් ඔයා දන්නේ නැහැ. බයොලොජි වල දැනටමත් ඔයා ඉන්නේ F එකක වගේ මට්ටමක නම් මම හිතනවා එහෙම නැතුව ඇති කියලා. මොකද බයෝ ඕන කෙනෙක්ට S එකට යන්න පුළුවන්. බයොලොජි දැනටමත් ඉන්නේ F එක මට්ටමේ නම් ඔයා අඩු ගන්න රිසෝස් බුක් එක දිහා බලලවත් නැතුව ඇති. ඒ කියන්නේ අඩු ගන්න පොත පෙරලට කියවලවත් නැතුව ඇති. මොකද ලකුණු එකතු කරගන්න ගොඩක්ම ලේසි සබ්ජෙක්ට් එකක් තමයි බයෝ. ඔයාලා මහන්සි වෙනවා නම් බයොලොජි වල ලකුණු ටික ඔයාලා ලේසියෙන් ගන්න පුළුවන්. හේතුව ලොකුවට තේරුම් ගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ තියෙන ටික ඔයාලට කරුණු මතක තියාගන්න පුළුවන්. ෆිසික්ස් වල කෙමිස්ට්‍රි වල වගේ ලොකු බරපතල දේවල් එහෙම තේරුම් ගන්න නැහැනේ. ඒ හින්දා බයොලොජි ලකුණු සම්පූර්ණයෙන්ම ඔයාලා ඇති තමයි තියෙන්නේ. හදා ගන්නවද නැද්ද කියන එක. ඒ වගේම බයොලොජි වලට ඔයාලා ලකුණු ගන්න නැත්නම් මම කියන්නේ ඒක ගොඩක් අපරාධේ. මොකද ඔයාලට තනියෙන් කරගන්න පුළුවන්. පළවෙනියටම බලමු දැන් ඔයා බයොලොජි වල දැන් මොකුත්ම කරලා නැහැ. කිසිම දෙයක් කරලා නැහැ. ඒත් ඔයාලට දැන් හිතනවා තව ටික කාලයක් එක්සෑම් එකට තියෙන්නේ. ඔයාගේ යාළුවෝ වැඩ කරනවා. ඔයා දකිනවා රිවිෂන් ක්ලාසස් වල පේපර්ස් තියෙනවා. ඒවයි ළමයි තෑගි ගන්නවා ස්ටේජ් එකට නගලා. ඉතින් දැන් ඔයා මොටිවේට් වෙලා නම් ඉන්න අඩු ගන්න දැන්වත් ඔයාලට හිතනවා නම් වැඩ කරන්න ඕන කියලා කොහෙන්ද පටන් ගන්න ඕනේ. තාම සමහරට ඔයාලට හිතන්න බැරිද කොහෙන්ද පටන් ගන්න ඕනේ කියලා. මොකද ඔයා ගොඩක් පරක්කුයි නිසා. දැන් මොකද කරන්නේ එතකොට? දැන් එහෙමයි කියලා ඔන්න දැන් මම අද ඉඳන් හන්ති වැඩ කරන්න පටන් ගන්නවා කියලා පොත අරගෙන පළවෙනි පාඩමේ ඉඳන් පාඩම් කරන් යන්න එපා. ඒක තේරුමක් නැහැ. මොකද පළවෙනි පාඩම බලන්න ඕනේ. මම කියන්නේ ඔයාට වෙලාව ටිකයි නම් තියෙන්නේ. ඔයා පාඩම් ටික බලන්න ඕනේ වැදගත් වෙන අනුපිළිවෙලට. හරි. ඔයාලා බයොලොජි පොත තාම පෙරලවත් නැත්නම් දැන් නැතුව ඇති. ශාකාකාරය හා ක්‍රියාකාරීත්වය, සත්වාකාරය හා ක්‍රියාකාරීත්වය කියලා පාඩම් දෙකක් තියෙනවා. ඒකෙන් ගොඩක්ම වැදගත් වෙන්නේ ශාකාකාරය හා ක්‍රියාකාරීත්වය නෙමෙයි සත්වාකාරය හා ක්‍රියාකාරීත්වය. ඒක තමයි තියෙන දිගම පාඩම. ආලා රිසෝස් බුක් එකේ පළවෙනි පොතේ දෙවෙනි පොතේ දෙකෙන් භාග තියෙන එක. ඒ කියන්නේ 12 වසරේ ටිකක් තියෙනවා 14 වසරේ ටිකක් උගන්වනවා. ඉතින් ඒ පාඩම තමයි බයොලොජි පේපර් එකට ගොඩක්ම වැදගත් වෙන්නේ. ඔයාලා පාස් පේපර්ස් කරලා තියෙනවා නම් හරි. ඔයාලා පාඩමේ නම දන්නෙත් නැත්නම් පොත අල්ලලවත් නැත්නම් පාස් පේපර්ස් කරලා කියලා මම හිතන්නේ නැහැ. මේක හැමෝටම නෙමෙයි. මම කියන්නේ කිසිම වැඩක් නොකරපු කෙනෙක්ට තාමත් F එක වගේ ඉන්නවා නම් දැන් වැඩ කරනවා කියලා හිතනවා නම් ඒ වගේ කෙනෙක්ට ඔයා මේ පාඩමේ ඔක්කොම ටික බලාගත්තොත් ඔයාට අනිවාර්යෙන් ගොඩක් ලකුණු එකතු කරගන්න පුළුවන්. අනිවාර්යෙන්ම එසේ ප්‍රශ්න දෙකකට කිට්ටු වෙන මේ පාඩමෙන් එනවා. හැබැයි ඒකේ තව හිතන්න දේවල් ටිකක් තියෙනවා මම පස්සේ කියන්නම්.
මුලින්ම හිතන්න ඕනේ මේකෙන් තමයි ලොකුම කොටසක් එන්නේ. එතකොට මේ පාඩම ඔයාලට හොඳටම පුළුවන් කියලා කියන්නේ ඔයාලට පේපර් එකේ අනිවාර්යෙන්ම S කියන මට්ටම පාස් කරන්න පුළුවන්. ඉතුරු ටික ඊට පස්සේ හදාගන්න තියෙන්නේ. එතකොට දන්නානේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ ප්‍රශ්න 4ක් තියෙනවා. ඊළඟට MCQ එකේ ප්‍රශ්න සැලකිය යුතු ප්‍රමාණයක් මේ පාඩමෙන් තියෙනවා. ඊළඟට SS වල ආසන්න ප්‍රශ්න 2ක් විතර මේකෙන් එනවා. සමහර අවුරුදු වල හැබැයි මේ පාඩමත් එක්ක අනිත් පාඩම් වල කොටස් මික්ස් කරලා එන්න පුළුවන්. කොහොම වුණත් මොකක් හරි එක ප්‍රශ්නකින් හරි දැන් අපි හිතමු එකක A කොටස තියෙනවා මේ පාඩමේ කොටසක් B කොටස වෙන එකකින්. ඊළඟ ප්‍රශ්නය ආපහු B කොටස මේකෙන් A කොටස වෙන එකකින්. ඒ වගේ හරි ඒකෙන් එන්න ඕන ප්‍රශ්න ගානක් තියෙනවා සාමාන්‍යයෙන්. එතකොට පේපර් එකේ 50%කට කිට්ටු වෙන්න මේ පාඩමෙන් එන්න තියෙන chance එක වැඩි. ඉතින් ඒ නිසා අපහු කියන්නේ මේ පාඩමේ පටන් ගන්න ඒකත් සමහරට ඔයාලට කිසි අදහසක් නැතුව ඇති මොකද මම මේ පාඩමේ පාඩම් කරන්න ඕනි කියලා. ඒක හිතාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි past papers. past papers ටිකක් අරගෙන MCQ paper කරන් බලන්න මේ පාඩමේ ඇවිත් තියෙන MCQ ටික. ඔය විදිහට අවුරුදු 5ක් වෙලාව නැත්තම් අන්තිම අවුරුදු 5 බලන්න පුළුවන් නම් අන්තිම අවුරුදු 10ම අරගෙන බලන්න ඒ ඇවිත් තියෙන MCQ ටික. එතකොට ඔයාලට තේරෙයි එකම ප්‍රශ්න තමයි අපව ඇවිත් තියෙන්නේ කියලා. මේක ඔයාලට කරන්න අනිවාර්යෙන් පුළුවන්. ඒක ගොඩක් පොඩි දෙයක් නේ. මම හිතනවා ඒක කරයි කියලා. ඒ විදිහට බැලුවට පස්සේ අනිවාර්යෙන් පේපර් එකට අහන්න පුළුවන් ඉම්පෝටන්ට් කොටස් ටික ඔයාලට අහුවෙලා තියෙනවා. අපි හිතමු මොකක් හරි පොඩි දෙයක්. මොකක් හරි ඉලක්කමක්. මොකක් හරි අගයක්. අපි තුන් ග්ලූකෝස් මට්ටම මොකක් හරි ඉලක්ක ගන්න මතක නැහැ. ඉතින් ඒක අල්ලගෙන ඉන්න එපා. මුලින් අර ඉතුරු ටික බලන්න. සාමාන්‍යයෙන් ඔලුවට දාගන්න ලේසි ටික මුලින් දාගෙන අමාරු ඒවා දැනට චුට්ටක් ඉතුරු කරන්න. මොකද මේ දවස්වල ලොකුවට වෙලාව නැහැනේ. තව සබ්ජෙක්ට්ස් දෙකක් ඔයාලට බැලන්ස් කරගන්න තියෙනවා මේකත් එක්ක. බයොලොජි විතරක් ඒකකට ගියාට කියලා වැඩක් නැහැ. අනිත් දෙක එක්ක අකුරු තියෙනවා නම්. නැත්තම් බයොලොජි විතරක් C එකක් B එකක් ගත්තට වැඩක් නැහැ. අනිත් දෙකට F අකුරු තියෙනවා. මතක තියාගන්න සබ්ජෙක්ට්ස් තුනක් බැලන්ස් කරගන්න වෙනවා. ඒ අතරේ බයොලොජි වල මේ පාඩමින් පටන් ගන්න ඉතුරු ටික බලාගෙන යන්න. අමාරු වෙන්න පුළුවන් පාඩමක් තියෙන්නේ අර ප්‍රවේණීය අණුක විද්‍යාව වගේවා. ඒක ටිකක් තේරුම් ගන්න දේවල් ටිකක් තියෙනවා. ඒක අතාරින්න කියලා නෙමෙයි කියන්නේ මම. ඔයාලා දැන් කිසිම වැඩක් කරන්නේ නැතුව දැන් වැඩ කරන්න පටන් ගන්නවා නම් මුලින් මේ වගේ පාඩමකින් පටන් අරගෙන එතන හිර වෙලා ඉන්න එපා කියලා මම කියන්නේ. මේ වගේ ලකුණු ගන්න පුළුවන් තැන ටිකෙන් ලකුණු එකතු කරගන්න. ඒ අතරේ ඒකේ ලකුණු ටිකක් හැදීගෙන එනකොට ඒ පාඩම වෙනුවෙන් කරන්න පුළුවන් දේ බලන්න. අර අමාරුයි කියලා කියන පාඩම් වෙනුවෙන්. ඊළඟට ශාකාකාරය හා ක්‍රියාකාරීත්වය තමයි දෙවෙනියට වැඩිපුරම වැදගත් පාඩම. ඒකිනුත් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රශ්න එනවා. මේ පාඩමෙන් පස්සේ මට මතක විදිහට දිගම පාඩම ඒකද කොහෙද? කොහොම හරි ඔයාලා පාස් පේපර්ස් අරන් බලන්න. මම කිව්වට මේක තමයි ලොකු පාඩම කියලා හිතන්න එපා. ඔයාලා පාස් පේපර්ස් අරන් බලන්න. කොහොමද මේ කාලේ යනකොට පාස් පේපර්ස් කරන්න පටන් ගන්න ඕනනේ. ඉතින් පාස් පේපර්ස් අරන් බලනකොට ඔයාලට තේරෙයි මොන වගේ කොටස්ද අහලා තියෙන්නේ. මොන වගේ තැන්වලින්ද අහලා තියෙන්නේ. කොහොමද අහලා තියෙන්නේ? එකම ප්‍රශ්න රිපීට් වෙලාද? එහෙමනම් ඒක ඔයාගේ අවුරුද්දේ අහන්න ලොකු chance එකක් තියෙනවා. බයොලොජි වල ඔය විදිහට ඔයා පාඩම් කරන ටික හදාගන්න ඕනේ. ඊළඟ පාඩම් ටිකත් ඔය වගේ වැදගත්කමින් අනුපිළිවෙලට බලන්න. මුලින්ම ඔය දෙක ඉවර කරගන්න ඔයාලට ලොකු ලකුණු ගාණක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ බලමු පේපර් එකට ලියන විදිහ. පේපර් එකට ලියනකොට ඔයාලට කරන්න ගොඩක් දේවල් තියෙනවා. පළවෙනිම දේ ඔයාලට මේක ගොඩක් වෙලාවට පාඩම නිකන් කියවොත් අදහසක් ගන්න පුළුවන්. නැත්නම් ඔයාලා ක්ලාස් එකකට ගිහින් තියෙනවා නම් උතුම් හරියව පාඩම් කරේ නැහැ. ඔයාලා ක්ලාස් එකකට ගිහින් තියෙනවා. ඉතින් ඔයාලා නෝට් එකක් තියෙනවා. එයාට ඕන ඒක බලන්න පුළුවන්. එහෙම නැත්නම් රිසෝස් බුක් එකෙන් බලන්න පුළුවන්. රිසෝස් බුක් එකෙන් පිට ඔයාලා අහන්නේ නෑනේ. රිසෝස් බුක් එකේ තියෙන කෙහෙන්දුම පාඩම් කරලා වෙනවක් තමයි ඇත්තටම කිව්වොත් වෙන්නේ. ඔයාලට කොහොමද ඒක තියෙනවා ලියන්න පුළුවන් නම් ඔයාලා පොතක හම්බ වෙනවා. ඉතින් මුලින්ම මට හිතෙන විදිහට නම් හොඳම දේ තමයි පේපර්ස් වලින් කරන එක. MCQ වලට පාස් පේපර්ස් ටිකක් ගන්න. පාස් පේපර්ස් අන්තිම අවුරුදු 5 අනිවාර්යෙන් කරන්න. පුළුවන් නම් 10ක් විතර ගන්න. ඒකත් ඔයාලා දන්නවනේ සිලබස් එක මගදී වෙනස් වෙලා තියෙනවා කියලා. එතකොට පරණ සිලබස් එකේ පේපර්ස් කරලා වැඩක් නැහැ. අලුත් සිලබස් එකට අදාළව හදපු පේපර්ස් ටිකක් කරන්න. මම මේ වීඩියෝ එකේ යට මෙන්ෂන් කරලා තියන්නම් පෙර ක්‍රමයක්. ඊළඟට MCQ ටික ඔයාලට ඉගෙන හදාගන්න පුළුවන්. ඒ පේපර්ස් ටිකේ print outs ටිකක් අරගෙන ඔයාලට ඒ පාඩමට අදාළ ප්‍රශ්න ටික තෝරගෙන ඒකේ මාක් එකක් දාලා ඊට පස්සේ ඒකට විවරණයක් ලියා ගන්න.
චුටි විවරණයක් එතනම ලියා ගන්න. ආපහු නෝට්ස් හදන්න යන්න එපා. එච්චර වෙලාව නැහැනේ. ඒ විවරණේ ඊට පස්සේ පාඩම් කරගන්න. ඒක එක අවුරුද්දක පේපර් එකක් කරලා ඊළඟ අවුරුද්දේ පේපර් එක කරනකොට අනිවාර්යෙන්ම ඔයා කලින් ලියපු විවරණයේ තියෙන දේවල් ඔයාට ඕන වෙනවා. සමහරවිට ඒ ප්‍රශ්නේ හැමම තියෙන්නේ නැත්නම් ඒ විවරණය වෙන උත්තරයකට අදාළ ඔයා ලියන කොටසක් ඊළඟ පේපර් එක අහයි. ඊළඟට ඒ විදිහට MCQ ට ගාල් ලේසියෙන් කොට දාගන්න පුළුවන්. පොඩි වෙලාවක් කරන් ඒ දේ කරන්න. ඒ දේ කරන්න අඩුගානේ දැන්වත් පටන් ගන්න. අන්තිම සතිය අහන්න එපා දැන් මට මොනවද කරන්න පුළුවන් මට දැන් මහන්සියවත් ඒකකට යන්න පුළුවන්ද කියලා. එච්චර වෙනකන් ඉන්න එපා. දැන් පටන් ගන්න. එතකොට ඔයාලා මේ ප්‍රශ්න අහන්න ඉතුරු වෙන්නේ නැහැ. එහෙම අහන්න හිතාගෙන ඉන්නත් එපා. ඒක තේරුමක් නැහැනේ. ඉතින් ඒ විදිහට MCQ ටික කරන්න ප්‍රශ්න ටික තෝරගන්න ඒ ටික මාක් කරලා ඒ ටිකට අදාළ පොඩි විවරණයක් ඒ පේපර් එකේම ලියා ගන්න. ඒ විදිහට පේපර්ස් තෝරගන්න පේපර්ස් පහ නැත්නම් 10ම MCQ ඔය පාඩමට අදාළ ටික බලලා ඉවරයක් කරන්න එක දිගට. මොකද එක පාඩමකින් එක පාඩමකට වෙනස් වෙනකොට පොඩ්ඩක් වෙලාව යනවා වැඩි. මුලින් මේ විදිහට ක්ලාසිෆයි කරගෙන කරමු. ඔයාලට වෙලාව ඉතුරු වෙනවා. සත්තාකාරය හා ක්‍රියාකාරීත්වය පාඩම ඉවර කරගත්තට පස්සේ ශාකාකාරය හා ක්‍රියාකාරීත්වය පාඩමට යන්න ඒකෙත් ඔය විදිහට කරන්න. ඒක ඉවරනාට පස්සේ ඉතුරු පාඩම් ටික වැදගත්කමේ අනුපිළිවෙලට බලාගෙන යන්න. ඔය ටික ඉවර කරගත්තට පස්සේ ඔයාලටම අදහසක් එයි ඉතුරු පාඩම් ටික වැදගත් වෙන්නේ කොහොමද කියලා. මොකද ඔයාලා ප්‍රශ්න තෝරනකොට දකින්නවනේ අනිත් පාඩම් වල තියෙන ප්‍රශ්නත් ඔයා දකින්න හරි මේකෙනුත් අහලා තියෙනවා. ඔයා මාක් කරන්නේ මේ පාඩමට අදාළ ටිකේත් ඔයා දකින්න අනිත් ඒවාට කොච්චර ප්‍රශ්න අහලාද කියලා. එතකොට ඊළඟට වැදගත්ම පාඩම ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඔයාලට තනියම එක හොයාගන්න පුළුවන්. ඉතින් මේක පාස් පේපර්ස් වලින් කරත් හොඳයි කියලා කියන්නේ මොකද එතකොට එක්සෑම් ස්ටයිල් එකට ඔයාලා හුරු වෙන නිසා තව ක්ලාස් එක ඔයාලගේ රිවිෂන් ක්ලාස් එකේ පේපර්ස් යූස් කරන්න පුළුවන්. ඔයාලට හිතනවා නා ඒක හොඳ මට්ටමේ කියලා ඒ පේපර්ස් යූස් කරත් කමක් නැහැ. නැත්නම් පාස් පේපර්ස් ඒ කොහොමද බලන්න ඕනේ මොකද පාස් පේපර්ස් කරන නැත්නම් එක්සෑම් එක ගන්න එකේ තේරුමක් නැහැනේ. ඒකම ස්ටයිල් එකට තියෙන පේපර්ස් ඒකෙන්ද MCQ හදාගන්න ඔය විදිහට. එතකොට ස්ට්‍රක්චර්ඩ් essay papers හදාගන්න ඕනේ. දිගටම ප්‍රශ්න වලට උත්තර ලියලා. ඒක කොහොමද කියලා අපි ඉස්සරහ වීඩියෝ එකකදී කතා කරමු. මොකද මේ වීඩියෝ ගොඩක් දිග වෙන්න ඕනේ නෑ මට. ඒක එඩිට් කරන්න වෙලාව යන හින්දා. හරි. මම හිතනවා මේක වට යූස්ෆුල් වෙයි කියලා. මේ ටික කාලේ වලට මහන්සිලා ලකුණු වැඩි කරගන්න පුළුවන්. ස්පෙෂලි බයොලොජි වලට. ඒ හින්දා දැන්ම ෂයි එකක් ස්කිප් කරන එක ගැන හිතන්නවත් එපා. ඒ ස්ටෙප් එකට දැම්ම යන්න එපා. අපිට කියන්න තියෙන ඒක. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලා හම්බ වෙන්න. thanks for watching. මේ වීඩියෝ එකට යූස්ෆුල් වුණා නම් subscribe කරන්න අමතක කරන්න එපා. තව මේ වීඩියෝ එකට වැදගත් වෙයි කියලා හිතන කෙනෙක්ට share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට මේක උදව්වක් වුණාද නැද්ද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා පාඩම් කරනකොට නිදිමත වෙන්නයි කම්මැලි හිතෙන්නයි එපා කියලා. එහෙනම් thanks for watching.